තියෙන ටෙලිෆෝන් එක. දැන් අපිට පුළුවන් මෙතනින් ඇතුළට යන්න. හරි අපිට එම නෑ ඉවරුනේ. මෙතන යනවා කියන්නේ ලොකු වැඩක්. දැන් ප්‍රමාදයි. ඒක පැය 6ක් 7ක් යන වැඩක්. ඊට පස්සේ දැන් ඔයාලා මෙතනට යනවනේ. අපිට පුළුවන් මෙතනින් තියෙන ඇතුළ වෙන තැනක්. මේ විදිහේ ඇතුළ වෙන තැනක්. මේ කහ පාටින් තියෙන තනිකරම ෆුට්පාත් එක. පැහැදිලිනේ? හරි. බයික් වලින් බෑ ෆුට්පාත් එක. ඒතර ඔයාලා මෙතන යන්නේ. මෙතනින් ගිහින් සාමාන්‍යයෙන් ඇත්තටම කිලෝමීටර් 1.5යි මේක තියෙන්නේ. ඔව්. මේක සාමාන්‍යයෙන් ඔයාලා ගන්න පැය 2කින් 3කින් කරගන්න හැකියි. එයා වෙලාව යන්නේ ඔයාලගේ. හරි. ඒ කියන්නේ දැන් මම අර අපි සාමාන්‍ය මේක පැය භාගයෙන් මෙතනට එන්න පුළුවන්. හරි. ඒ ඔයාලා යන විදිහට පැය 2 3ක් ටාටියක් ඩොග්ගියක් කවන්නේ නැහැ. නෑ කොහොමත් මේ ටිකේ ගිහිල්ලා විස්තර ටිකක් කතා කරලා බලලා නාලා නාන්න පුළුවන් සබන් අර මේකේ එන්න ඕනේ නැහැ. නෑ නෑ සබන් නෑ. ඒ ඕනේ නැහැ. ඒ ටික කරලා එනකොට කොහොමද පැය 2කමාරක් 3ක් යනවා. දැන් ඔයාලා කීයටද යන්න බෑ. දැන් ගිහිල්ලා කෑම කාලා දෙන්න දැන්. නෑ අපි දැන් නෑ. ඔහොමම. ඔව් අවුලන්නේ. හරි එහෙනම් ඔයාලා මෙහාට එන්නේ නැහැ නේද? මම මගේ බයික් එකේ එන්න. නැත්නම් මට ඔයාලා වැඩි කරලා මට මෙහෙ එන්න ඕනේ. ඔයාලා ටෙලිකොම් එකේ නවතිනවනේ. නෑ අපි අද යන්නත් පුළුවන් සමහරක් අපි මේගොල්ලන්ට පොඩි කරදරයක් කියලාත් එක තියෙන්නේ. මේ ඕනවත් අපිත් එක්ක මම ඕන. එහෙම අවුලන්නේ නැහැ. අවුලන්නේ නැහැ. ඒතර හැබැයි මට මෙහාට එන්න ප්‍රශ්නයක් තියෙනවා. නෑ නෑ අපි දාන්නවා. එහෙම අවුලන්නේ නැහැ. එන බලාපොරොත්තුවක් තියෙනවනේ. ඔව්. හරි. හරි කමන්නේ නැහැ මට මොකක්ද එන්න පුළුවන්. ඔය මේ පාරෙමනේ අපි ආපහු එන්න. ඔව් උඩට ගිහිල්ලා එහෙම කැලේට ගිහිල්ලා එහෙම එන්න. ටෙලිකොම් එකේ වල නවතිනවනම් උඩ තියෙන්නේ නෑ හරි. අපි ආයේ මෙතනින් එනවා. එතකොට ආව දාන්න. ඉතින් guys මේ අපි දැන් මේ යන්නේ පලාපොළඟ බලන්න. පලාපොළඟේ ඉන්නවලු මේ ළඟ. දැන් අපි මේ බලන්න යන්නේ දැන්. ගිහිල්ලා බලලා එතකොට පයින් යන දුර නවතින්නේ. හරිද? අපිට එන්න බැරි කරදරයක් කියලා. ඒකනේ ඉන්නේ. ඒක අද සූර්ය කන්දර ගිහින් එහෙම ආවා. අපරාධ 5500ක් දෙයි. 5500 නේ ගාන. පොලිස් කේසයක් උනා. මේ වහින කාලේට යන්න අමාරුද මේ උන්ට? එහෙම වහින කාලේ කියලා උලන්නේ නැහැ නේද? මඩ ගහදෙනවා. හරි හරි මේ කෝට් එකක් දානවා නේද? ඈ? සූඩන් වලින් නෝ මඩ ගහදෙනවා. ඉල්ල නම්බා ඒකට ඒවත් පොඩි තමයි. තමයි සූදානලා තියෙන්න ඕනේ. දැන් ඔයාලා ඉන්න උලන්නේ හපක් දාලා තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් හපක් නෙතු යනවා පොකට ගන්න නැතුව. ඔව්. හරි වැක්කට කිසි ප්‍රශ්නයක් නැහැ හපක් දාලා තියෙනවා. අපේ ළඟ තියෙනවා මේස් එක. ඒක මම දෙනවා ඒක මම දෙනවා. මේ මේස් එක දාගෙන. ඔයගොල්ලෝ ගාව තියනවද ඒක? ඔව්. අපිට දෙනවා දාගන්න. ආකින් ගේන්න ඕනේ මෙයාලා ගාව තියනවා. ඉතින් මං නම් වෙනදාට ඇවිදින්න යනවා මං කොහොමද කරන්නේ? ඉතර ඇවිදින්න කෙනා නම් ඒක අරන් තියාගන්න හොඳයි. ඔව්. අපි දෙනවා අපි එකට ගන්න. ඒක හිඳුරියක් දෙන්න. නැත්තම් කුණුරියක් දෙන්න. ආ වෙද්ද ඒකත් හරි. ඒකට වහිනවා. වරම මේව දෙයක් කියනවා. මෙන්න මේ තියෙන නිලු කියන ගස් විශේෂයක්. හරිද? මේ නිලු ගහ අර මල් තියනවා කියන්නේ ඕකද? අන්න හරි. මේ හොටන් තැන්න පැත්තේ. ඒ හොටන් තැන්න විතරයි කියලානේ ඇඩ් එක දාන්නේ. දැන් මෙහි තියෙන නිලු විශේෂ 4ක්. දැන් මල් පිපෙනක මේ මල් පිපිච්ච එක තාම මේ වෙලාවේ නෑ මෙහි. මෙහෙත් විශේෂ 4ක් තියෙනවා. හරි? ඒ වුණාට හරි මේ මල් ඇඩ් එක යන්නේ හොටන් තැන්න විතරේ තියෙන්නේ කියලා. හැබැයි අපිට දැනට රෙකෝඩ් වෙලා තියෙනවා 4ක්. ඔයාලට මම පුංචියක් කියන්නම්. මෙන්න මේ ගහ තියෙන දැන් ඔයාලට පේනවද ගහ? ওই ගහේ ඉන්නවා අර මං කිව්වෝ සතා. සතා අපලා ඔය ගහේ නෑ. එහෙම අවුලක් නෑ. ඔයාලා හොයාගන්න කියලා මම කියන්නේ. ඔය ගහේ ඉන්නවා අතුවල. අන්න පොඩු වරෙන් බලන්න. අනේ මේ කටට වැන්නවල නිකන් අම්මා මට අර ඉන්නේ ඌ පනින්නේ අර කෝ අර ඉන්නේ අකෝ අර ඒකෝ අර පින් මට සිරි හැබැයි ඕක මේ නිර්විෂ කියනව නේද? නෑ නෑ හරිසයි බයිද බුරු කියන්නේ. එතකොට මේ දැන් අංකල් එතකොට මනසනිකව මැරෙන්නේ නැහැ. මෙයා සාමාන්‍යයෙන් බරපතලනේ අනිත් එක මෙයාගේ මේ එතකොට අහන්නකෝ දැන් එතකොට ඔයා කොහොමද මෙතන ඉන්නවා කියලා දන්නේ සාමාන්‍යයෙන් මේ ගහේ දැන් අපි මම එතනට එනවා. තනි මම එතනට එනවා. දැන් මෙයාගේ ඇඟ අහුන අපිට අහුවෙලා තියෙන හැම. අපි කැලේ යද්දි අපි ඔය අතු අල්ලනකොට අතට අහුවෙලා තියෙනවා. ඒකනේ. මෙයා. දැන් මෙයා පෙන්වෙන්නේ නැත්නම් මම දක්කින්නවත් නැහැ. එහෙම අහුවෙලා තියෙනවා. අහුණයි කියලා එහෙම මේ කරන්නේ නැහැ. යාට ලොකු ඩැමේජ් එකක් වුණොත් තමයි ගහන්නේ. හැබැයි රැට මෙයා ඇක්ටිව්. දැන් දවල්ට බහනගයි නේ. දවල්ට ඉගෙනත් නෑ දවල්ටත් ඉතින් ලොකු ඩැමේජ් එකක් වුණොත් එයා කරන්න පුළුවන්. නමුත් අපිට අහුවෙච්ච දවල් තියෙනවා එහෙම වැරදිලා. හරි ඊට පස්සේ මෙයා දැන් සාමාන්‍යයෙන් ඔය ඉන්නේ ගොදුරක් ගිරලා. අර මෙන්න මේ හරි තියෙන බඩේ. ඔය ලොකුවට තියෙනවනේ. පේන්නේ ගොදුරක් ගිරලා. හොඳ එකක්. ඒක තමයි නිකන් පැත්තකට වෙලා ඉන්නේ. හොඳ ගොදුරක් මේ ඉතින් මේ ඔය එක්කෙනා විතරක් නෙමෙයි තව ඇතිනේ මෙතන. ඇති වටපිටාව ඇති. අම්මෝ. නෑ නෑ එයා එහෙම නෑ නෑ දවල් කාලේ අවුලක් නෑ කෝටුවක්. නෑ වෙනකොට තමයි භයානක. රැට උනත් එයාගොල්ලන් අර එළියේ ඉන්න කුණ කටු අරමුන් වගේ පැන පැන කන්නේ නැහැ. මෙයාලා හරි සයිලන්ට්. මෙයාලට ලොකු බාධාවක් වුණොත් විතරයි මේගොල්ලන් ඇටැක් කරන්නේ. නැත්නම් එයාලගේ පාඩුවේ ඒගොල්ලන් ඉන්නවා. එහෙම ලොකු ඇටැක් එකක් නෑ.
මෙයා දැන් ගොදුරක් ගිරලා තියෙන්නේ. හරිද? ගොදුරක් ගිල්ලම සාමාන්‍ය මේගොල්ලන් හොඳ ලොකු ගොදුරක් ගිල්ලුවොත් ඉතින් අපේ තියෙන අත්දැකීම හැටියට සති දෙකක් විතර ඉන්න පුළුවන්. අවුලන් කෑම ඕනේ නැහැ. එයා ඔහේ පාඩු ඉන්නේ. දැන් අර බඩු තියෙනවා අපිට හොඳට විශ්වාසයි. එයා මේ ගොඩක් දවස් ඉඳී කියලා. දැන් පැහැදිලි? ඔව් පැහැදිලි. මට එහෙන පුදුමයි ඒක දැන් බලන්න දැන් උදේ පාන්දර දැන් මම උදේ ආපු ගමන් ටක් ගාලා ඇවිල්ලා බලනවා මෙයා ඉන්නවද කියලා. ඒ කියන්නේ මේ ගහට ඌ එනවා. ඒ කියන්නේ නෑ. මේ දැන් ඔයාලට තාම තේරුන්නේ නෑනේ. දැන් ගිරලා හින්දා දැන් දවස් ගාණක් තිස්සේ ඉන්නවා. මෙයා අහුවලා දැන් දවස් දෙක තුනක්. තාම මෙතන. ගොදුර ගිරලා තමයි අපිට අහුුනේ. දැන් අපි දන්නවා මෙයා තව සායන දවස් ගානක් ඉන්නවා. මේ එතනම ඉන්නවා මෙහෙම කරේ. ආ